ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන අද රාජ්‍ය ආයතනයක්. අප ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය විශේෂයෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පරීක්ෂණ වෙනුවෙන් වෙන්වෙච්ච ආයතනයක්. අප නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ මගින් නිර්විනාශක ශිල්පීන් බිහි කිරීමත් නිර්විනාශක පරීක්ෂණ ජාතික වශයෙන් ලබා දීමත් සිද්ධ කරනවා. විදේශ පරීක්ෂකවරුන් පැසුම් ශිල්පීන් තෝරා ගැනීමේදී ඒගොල්ලන්ට එක්වර උපකරණ 25ක්වත් පමණ අවශ්‍යතාවය තිබුණා. නමුත් අපිට අවශ්‍යතාවය ලබා ගැනීම අප විසින්ම කරන්න බැරි වුණත් අපිට කොලැක්ස්ටෙක්ස් ආයතනය ලබා දුන්න ඒ සහයෝගය නිසා අද වෙන විට අපිට මැෂින් 25ක පමණ තියෙන ජාත්‍යන්තර තලයේ තියෙන ගුණාත්මක පරීක්ෂණ මධ්‍යස්ථානයක් තියෙනවා. ඒක අපි ප්‍රශංසා කළ යුතු දෙයක්. මෙම කර්තව්‍යයේදී රාජ්‍ය ආයතනයක් ලෙස කොලැක්ස්ටෙක්ස් ආයතනයට අප කෘතවේදීව ඔවුන් කළ මෙම මෙහෙය මතක් කර සිටිනවා. අප ආයතනයේ පැසුම් ශිල්පීන් සහතික කරන ඒකකයේ මගින් උසස් කුසලතාවයක් යුතු ශිල්පීන්ට සහතිකයක් ලබා දීමත් ඒ වගේම ඒගොල්ලන්ට අවශ්‍ය යම්කිසි කුසලතා පූර්ණ තියෙනවා නම් ඒවා ලබා දීමේ මගින් ඒගොල්ලන්ට ජාත්‍යන්තර තලයට ළඟා විය හැකි උසස් ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් ලබා දීම අප ආයතනයේ සිද්ධ කරනවා. ඔබ හිතනවා නම් ඇයි අප ආයතනයට පැමිණ මේ සහතිකය ලබා ගත යුත්තේ කියලා. ඒක විශාල හේතු රාශියක් තියෙනවා. එකක් තමයි මෙම ආයතනය අපි රාජ්‍ය ආයතනයක් විදිහට මහ ජනතාවට වගකීමකින් මේ කර්තව්‍ය සිද්ධ කරන්නේ. ඒ වගේම අප මධ්‍යස්ථානය මෙම පැසුම් ශිල්පීන් ඒ පාසපු ඒගොල්ලන්ගේ පැසුම් සහතික කිරීමට පෙර ඒක අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිද්ධ කර ගැනීමට හැකි සියලු පහසුකම් මෙම ආයතනය තුළ තියෙනවා. අප ආයතන විසින් ලබා දෙන සහතිකය සියලුම ජාත්‍යන්තර අවශ්‍යතාවන් සම්පූර්ණ කරන සහතිකයක්. විශේෂයෙන්ම එහි පරීක්ෂණ වශයෙන් එක්ස්රේ පරීක්ෂණ වාර්තාවද එම සහතිකයත් සමගම අප ඔබට ලබා දෙනවා.
ආයතනය හා කොලෙක්ස්ටෙක්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ද්විපාර්ශ්වික එකඟතාවයකට පැමිණ අපි විසින් නිර්මාණය කළ තියෙනවා ජාත්‍යන්තර පිළිගත් පැසුම් ශිල්පීන් සඳහා විභාග පැවැත්වන්න පුළුවන් මධ්‍යස්ථානයක්. එම මධ්‍යස්ථානයේ උපයෝගීතාවයෙන් අපිට කුසලතා හිමි පැසුම් ශිල්පීන්ව තෝරා බේරා ගැනීමේ විශේෂ හැකියාවක් අපි ළඟ තියෙනවා. පැසුම් ශිල්පීන් සහතික කරන විභාග මධ්‍යස්ථානයේ සතුව කොරියාවෙන් ගෙනල්න ලද නවීනතම පැසුම් උපකරණ පවතිනවා. ඒවා අන්තර්ජාතික මට්ටමේ පැසුමක් කිරීම සඳහා සුදුසුකම් සපුරනවා.